අද දවසේ කෝටිපතිය වෙන්නේ කවුද කියලා සිංහල කොමඩි කැම් ෂෝ බලන හැමෝටම අපි අද දවසේ රුපියල් 20 ගාණ දෙනවා. ඉතින් බලමු අද ජයග්‍රාහිකාව හෝ ජයග්‍රාහකයා කවුද කියලා. ඉතින් අපි නිවස ඇතුළට ගිහිල්ලා බලමු ඔවුන් අපේ YouTube නාලිකාව නරඹනවද කියලා. යත් මාත් එක්ක. ඉතින් guys රුපියල් 20ක් අද මම බිම වැටිලා හොයාගන්න හැදුවේ. හැබැයි මට හම්බුනේ 100 කොලයක්. ඉතින් අද ගොඩක් වාසනාවන්ත මම වෙනදට දෙන්නේ රුපියල් 20. ඉතින් අද හම්බුනේ 100 කොලයක් ඉන්න මාරු කරගන්න බෑනේ. ඉතින් ඒකින් අපි මේ 100 කොලේ වාසනාවන්තී බලමු. නැවතුණා. මේ ගෙදර හොඳයි. මේකට යන්න ඕනේ. මිස් නෝනා බය වෙන දෙයක් නෑ. මම සිංහල කොමඩි කැම් ෂෝ එකෙන් ආවේ. ඉතින් නෝනා කියන්න මේ අද දවස ගැන නෝනට මොකද හිතෙන්නේ? Seriously? මොකද නෝනේද? hello හොලිස්. What? පොඩකින් ඔක නවත්තන්න. මල්ලි වීඩියෝ කරන්න නවත්තන්න. ඉතින් නෝනා සිංහල කොමඩි කැම් ෂෝ බලනවද? ඉතින් අපි ප්‍රශ්නයක් අහන්නම් ඒකෙන්. අන්තිමටම දාපු ෆනි වීඩියෝ එක මොකද්ද? වීඩියෝ වලින් මම දාන පිළිවෙලට බලන්නේ නෑනේ. හැබැයි මම දැක්කම දුන්නා දාගෙන නම් නැත මේක. හරි. ඔබගේ පිළිතුර නිවැරදි. ඒකින් ඔබට රුපියල් 100ක මුද්‍රාවක් හම්බෙනවා. වෙනද දෙන්නේ 20යි නේද? ඔව් වෙනද දෙන්නේ 20යි. අද මම පාර හිඟා කාලා බිම් වෙල්ලත් එකක් හම්බුණා. ඒක අනිත් එකනට දෙන්න බෑ. 100 කොළ තමයි අද හම්බුනේ. ඒකින්ද ඔයගොල්ලෝ හරිම වාසනාවන්තයද? මේ ගැන ඉතින් ඔයගොල්ලන්ට මොකද්ද හිතෙන්නේ? මෙතන මං විතරයි ඉන්නේ. ඔව් ඔයාට මොකද්ද හිතෙන්නේ ඉතින් මේක ගැන? ඇත්තටම කිව්වොත් අපි channel නාලිකාවට ඇහෙන්න කියන්නේ ඉතින්. ඇත්තටම කිව්වොත් වැඩක් මේක. ගෙදරට ඇවිල්ලා මෙච්චරලා බය වෙලා මම මගේ ෆෝන් එක අපඩින් මෙන්න මේක වැටුණා නම් මේ රුපියල් 100ට ගන්න පුළුවන් දෙයක් නෑ. හින්දා මම මේකට කැමති නෑ. guys අපි මේ පාර ආවේ පාරේ ඉන්න නැන්දි කෙනෙක් ගාවට. ඉතින් මේ නැන්දි පාරේ ෆේෂියල් එකක් දදා ඉන්නේ. අපි බලමු මේ නැන්දි ෆෝන් එකෙන් මොනවද බලන්නේ සිංහල කොමඩි කැම් ෂෝද කියලා. හරි යා. නැන්දි ඔයා සිංහල කොමඩි කැම් ෂෝ YouTube නාලිකාව නරඹනවද? මේ නංගි ඔයාට සිංහල බැරිද? මම නැන්ද නෙමෙයි මම අක්කා. සෝරි අක්කේ. ඔයා සිංහල කොමඩි කැම් YouTube නාලිකාව නරඹනවද? ඇත්තටම ඔය බලන්න නම් වෙලා නෑ. හැබැයි මම බලනවා. ඉතින් මම ඔයගොල්ලෝගේ සමා වෙන්න. මේ ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔයා නෙමෙයි අක්කා. අක්කගෙන් ප්‍රශ්නයක් අහන්නම්. දැන් සිංහල කොමඩි කැම් YouTube නාලිකාව 700 subscribe පසු කරලා ඉන්නවද? ඔව්. දැන් කොච්චර කල් විතර වෙනවද? මාසයක් විතර. ඔබගේ උත්තරේ නිවැරදි. ඒක නිසා අපෙන් රුපියල් 100ක පරිත්‍යාගයක්. ඕකේ. හරි. අක්කි බයි. ඔන්න guys අවසානයේදී මට හම්බ වුණා සමනලෙක්. ඉතින් මේ සමනලයා බලමු මගේ channel එක නරඹනවද කියලා. ඉතින් අපි ගිහිල්ලා බලමු. Oh wow! hello සමනලයා. මේ ඔබ සිංහල කොමඩි කැම් ෂෝ YouTube නාලිකාව නරඹනවද? අයියෝ! ඔයා හම්බුවක් කියලා මම රාජි නැන්දි බලන්න. ගයිස් මම ෆේෂල් එකක් කරා. මොකද මේ දැන් මම අනිත් අය වගේ නෙමෙයි රංගපානකොට ඇක්ට්‍රස් කෙනෙක් විදිහට ගොඩක් බියුටි එක ගැනත් හිතන්න ඕන. ඉතින්
අරගේ රුපියල් 20ක් හොයන් එන්න. ඉතින් මම ඒ අතර මේක අපේකුත් දාගන්න ඕන මේක උඩින්ම. මේ ඇවකාඩෝ ක්‍රීම් එකක් තමයි ගාලා තියෙන්නේ. මේ හරක් පැටියගේ තොප්පියක් තමයි දාගෙන තියෙන්නේ. ගයිස් වගේ ෆෝන් එක කුඩු පට්ටන් වෙන කඳුළු ඇවිල්ලා. මේ වගේ